කපුකමට එහාගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. සුබ දවසක් ඒ වගේම සුබ නැකතක්. සකුරාමල් පිපෙන දේශය ලෝකයේ ජපානය කියපුවම බොහොම වැදගත් රටක්. ඒ වගේම ජපාන් භාෂාවක් ඉගෙනගෙන ජපානය වගේ රටක ගිහිල්ලා සේවයක් කරන්න රැකියාවක් කරන්න බොහොම අතලොස්සකට තමයි පුළුවන්. ඉතින් හැමෝටම කරන්න බැරි දෙයක් කරපු පිරිමි ළමයෙක්, ඉතින් දක්ෂයෙක්. මා පෞද්ගලිකවම සතුටු වෙනවා සහ අගය කරන්න කැමතියි. ජපාන්, කොරියාව වගේ සහ සියලුම විදේශගත වෙලා ඉන්න හැමෝම ශ්‍රී ලාංකිකයන්ව මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. තමන්ගේ ජීවිතේ අසීමිත වැඩ කටයුතු කරන ලංකාවට හා සමානව ඩබල් වැඩ කරන, ඉතින් විදේශ විනිමයක් ලංකාවට ආවට ඔය මුදල් ලස්සිය තියෙන මහන්සිය අපිට මෙතකයි කියලා නිම කරන්න බෑ. නෑදෑයෙක් සහෝදරයෙක් නැතුව, අම්මා තාත්තා ළඟ නැතුව කොහෙවත් වූ රටක ජීවත් වෙලා තමන්ගේ අරමුණු වෙනුවෙන් යන ජීවිත ඇත්තටම අගය කළ යුතුයි. ඉතින් ඒ තමයි සැබෑ උත්සාහවත් වේව අපි වුණ බොහොම ආදරෙන් කේසරි මංගල පියස විදේශගත මංගල යෝජනා ඒකකයේ යටතේ මතක් කරන්න කැමතියි. ඉතින් ජපානයේ ආපු තවත් සොඳුරු මංගල යෝජනාවක්. ඉතින් ලංකාව ඉන්න ශ්‍රී ලාංකිකයෝ ප්‍රධාන විදේශ රටවල් 48ක අපි සමග සම්බන්ධ වෙලා ඉඳීම පිළිබඳව අපි බොහොම ආඩම්බරයෙන් සතුටු වෙන්න කැමතියි. 10863 සුන්දර කෑගල්ල පුරවරෙන් ශ්‍රී ලාංකීය අභිමානයට කෑගල්ල පුරවරෙන් ඉපදිලා ජීවිතේ ආයනු කියපු පාසල් කාලයේ නිවා කරපු බොහොම වැදගත් මංගල යෝජනාවක්. 1994 ජනවාරි මාසේ 8 තමයි උපන්දිනය සිද්ධ වෙන්නේ. වයස අවුරුදු 31යි. තුලා ලග්නය, උස 5යි, අඟල් 4ක්. ඒ වගේම තමයි ජපානයේ තමයි සේවය කරන්නේ. මීට කලින් කිසිම විවාහයක් සිද්ධ වෙලා නැහැ. ස්ථිර නිවසක් තියෙනවා. අම්මයි තාත්තා ඉන්නවා. සහෝදරයන් දෙදෙනෙක් සහ සහෝදරියක් ඉන්නවා. පියා රැකියාවක් කරනවා. ඒ වගේම තමයි මනාල මහත්තයා. නීති ඉදිරියේ වැඩිකාරයෙක් වෙලා නැහැ. ලෙඩ රෝග කිසිම දෙයක් නැහැ. බොහොම නිරෝගී සම්පන්න, ජව සම්පන්න තාරුණ්‍ය අවුරුදු 31ක් කියන්නේ. ඉතින් බොහොම කඩවසම් වයසක්, විවාහ විය යුතු වයසක්. ඒ වගේම තමයි බලාපොරොත්තු වෙන අධ්‍යාපනයක් තියෙන. ඒක ලොකු අධ්‍යාපනයක් ගැන නෙවෙයි කියන්නේ, සමාජ දැනුමක්, පොතපත දැනුමක් සහ අපිට විවාහයක් අරගෙන යන්න පුළුවන් දැනුමක් තියෙන, ආදරය කරන්න දැනෙන, ආදරය හිතෙන, ඒ වගේම මනුස්සකම තියෙන යහපත් ගෑන් ළමයිට තමයි ආරාධනා කරන්නේ. විවාහයෙන් පස්සේ විදේශගත වෙන්න පුළුවන්, ජපානයේ පදිංචි වෙන්න පුළුවන් කියලාත් මතක් කරන්න ඕනේ. ඉතින් ජපාන් යන්න බලාගෙන බඳිනව නෙවෙයි, ආදරයේ හින්දා මිනිස්සෙගේ විවාහයට තෝර ගැනීම තමයි වැදගත්. ඉතින් 10863 සියලුම තොරතුරු අපි දාලා තියෙනවා ඕන ඩිස්ක්‍රිප්ෂන් එකේ බලන්න පුළුවන්. දයාබර මෑණියන්ගේ දුරකථන අංකයත් ඔයාලට දාලා තියෙනවා, කතා බහ කරන්න පුළුවන්. විදේශ මංගල යෝජනා ඒකක යටතේ කේසරි මංගල පියස තවත් අරන් එන බොහොම වැදගත් ආදරණීය මංගල යෝජනාවක් තමයි 10863 කියලා කියන්නේ. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ සුන්දර විවාහයක් වෙනුවෙන් තමන්ගේ දූලා පුතාලා ගැන හිතෙන තැවෙන හැමෝගෙම සිතුවිලි ඉක්මනින්ම ඉෂ්ට වේවා ප්‍රාර්ථනා. ඒ අයුරින්ම ඉටු වෙන එක කේසරි මංගල පියස බොහොම ආදරෙන් ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි කපුකමට එහාගේ අපේ කාලේ මනුස්සකම කියලා කියන්නේ. ඉතින් තවත් යෝජනාවක් අරගෙන ලහි එන්නම්. channel එක subscribe කරලා තියන්න. ජපාන් මංගල යෝජනා බලන්න පුළුවන්. ඔස්ට්‍රේලියා මංගල යෝජනා බලන්නත් පුළුවන්. ලෝකයේ ඕනම රටක තියෙන ලාංකීය මංගල යෝජනා බලන්න පුළුවන්. ඉතින් ගිහින් එන්නම් හැම දිනාටම තෙරුවන් සරණයි. සුබම සුබ දවසක් වේවා. ආයුබෝවන්. ආයුබෝවන්. සුබ දවසක් ඔබට. කේසරි මංගල පියස වෙත ඔබව සාදරයෙන් පිළිගනිමු. ඔබ තවමත් තනියමද? දැන් වයසත් හරි වගේ. ගෙදරිනුත් බනිනවා තමයි. ඔයාට ඕනේ යාමද? එයාව හොයලා දෙන්නම්. කපුකමට එහාගිය අපේ කාලේ මනුස්සකම කේසරි මංගල පියස. විස්තර ඔක්කොම කියන්නම්. 076යි 49යි 59යි 317. වෙලව හන්දියා. තෙරුවන් සරණයි.